ඔකේ කතාව සමගින් සම්බන්ධ වෙනවා ආදරෙන් පිළිගන්නවා. ඉතින් දැන් තියෙන්නේ සීසන් 2 කතාව. ඉතින් අපි අද වීඩියෝ එක තුලින් මේ ගැන කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් තව දෙයක් අපි මෙතනදිම මතක් කරන්නට අවකාශයක් තියාගන්නවා කියන කතාව ගැන මම ඔයාලට මේ වෙලාවේ මතක් කරන්නටත් සූදානමක් එකතු කරගෙන ඉන්නවා කියන කතාව තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොහොම වුණත් තව දෙයක් අපිට මේ මොහොතේදීම මතක් කරන්නට අවස්ථාවක් තියාගෙන ඉන්නවා කියන කතාව තමයි අද වීඩියෝ එක තුලින්ම මතක් කරන්නට බලාපොරොත්තුවකුත් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන. අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන කතාව තමයි මම මේ වෙලාවේ මතක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොහොම වුණත් තව දෙයක් මම මේ වෙලාවේ මතක් කරන්නට බලාපොරොත්තු වෙනවා කියන කතාව තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නට අපිට පුළුවන් ලැබිලා තියෙන්නේ කියලයි අද වීඩියෝ එක තුලින්ම කතා කරන්නට බලාපොරොත්තු රැසක්ම එකතු කරගෙන තියෙන්නේ කියන කාරණාව ගැන මම මේ වෙලාවේ ආව දැනුවත් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියලා දේ ගැන අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝම මතක් කරන්නට බලාපොරොත්තුවකුත් තියාගෙන ඉන්නේ. ඉතින් කොහොම වුණත් අපිට අද වීඩියෝ එක තුලින්ම මතක් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන කතාව තමයි මම මේ වෙලාවේ ආව දැනුවත් කරන්නට සූදානමකුත් තියාගෙන ඉන්නේ. ඉතින් අභිලාෂ් කියලා කියන්නේ රොකී කතාවට ගොඩාක් අත්‍යවශ්‍ය කෙනෙක්. රොකී කතාවේ ගොඩාක් දෙනෙක් බලාපොරොත්තු වෙන දෙයක් කියන දේ ගැන අපිට මේ මොහොතේදී මතක් කරන්නට අවස්ථාවක් තියෙනවා කියලයි මම ඔයාලට මතක් කරන්නේ. හැබැයි මෙන්න මේ වගේ කතාවක් අපිට මෙතනදී මතක් කරන්නට අවස්ථාවක් ලැබෙනවා කියන කතාව තමයි අද වීඩියෝ එක තුලින් මතක් කරන්නට අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් ගොඩක් දුරට අපිට විශ්වාස කරන්න පුළුවන්කම තියෙනවා අභිලාෂ් ආයේ කතාවට එන්නේ නැහැ කියන කතාව ගැන. හැබැයි ඒ මුල් දවස්වල ටික දවසකට තමයි අභිලාෂ් කතාවෙන් සමු අරගෙන තියෙන්නේ. නමුත් කතාවේ ටිකක් ඇදීගෙන යනකොට ඉස්සරහට එයාගේ වැඩ කටයුතු තව ගොඩාක් තියෙනවනේ. ඉතින් ඒ දේවල් වලින් පොඩි විවේකයක් ලැබුණට පස්සේ නැවත වතාවක් මේ කතාවේදී අපිට අභිලාෂ්ව බලා ගන්නට පුළුවන්කමක් තියෙනවා කියන කතාව තමයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝම මේ වෙලාවේදී මතක් කරන්නටත් අවස්ථාවක් ලැබිලා තියෙන්නේ කියන කතාව අපි මතක් කරලා දෙනවා. ඉතින් කොහොම වුණත් හැබැයි ඉදිරියට කතාව ගොඩාක් වෙනස් වෙනවා. නේහා එතකොට අභිලාෂ්ගේ නංගි ඉතින් ගොඩ දෙනෙක් අනිවාර්යයෙන්ම මේ මැරයන්ට විරුද්ධව සටන් කරන විදිය අපිට බලාපොරොත්තු විය හැකි කියන කතාව ගැන තමයි අපි අද වීඩියෝ එක පොලින්ම කතා කරන්නට උත්සාහ ගන්න කියලයි අද වීඩියෝ එක තුලින්ම කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියලයි මම මේ වෙලාවේ මතක් කරන්නේ.